ICT විෂය සඳහා O-level විභාගයේ ප්‍රතිඵල 2020 සිට 2024 දක්වා සංඛ්‍යානීය මාර්ගයෙන් විශ්ලේෂණය කිරීමටයි මා මේ සූදානම. පළවෙනි ප්‍රස්ථාරයෙන් දැක්වෙන ලෙස ICT විෂය සඳහා O-level විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව සහ O-level විභාගයෙන් සමත් වූ සිසුන් සංඛ්‍යාව දෙකෙන් ඔබට පෙන්නුම් කරනවා. මෙහිදී 2020 සිට 2021 වසර දක්වා ඉතා ශීඝ්‍ර වර්ධනයක් වෙලා තිබෙනවා. නැවත 2022 වසරට යන විට තවත් හොඳ වර්ධනයක් අපි දකිනවා. නමුත් 2023 වසරේදී බැස්මක් අපි දකිනවා. මේ බැස්මට හේතු ලෙස දරුවන්ට වකවානුවේ ඇතිවෙච්ච විෂය නිර්දේශවල වෙනස්කම්, ඒත් එක්කම කොවිඩ් වසංගතයට පස්සේ දරුවන් විභාගය කෙරෙහි මුහුණ දීමේදී ඇති වුණු දුෂ්කරතා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් 2024 වසර වන විට නැවතත් ඉතාමත් වැඩි සිසුන් සංඛ්‍යාවක් ICT විෂය සඳහා පෙනී සිටලා තියෙනවා. ඒ වගේම ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ 2024 වර්ෂයේ. මේක ඉතා සතුටුදායක පැත්තක් අපි දකින. මොකද ICT විෂය කෙරෙහි දක්වන උනන්දුව, ආශාව, ඒත් සමග ඔවුන්ගේ දක්ෂතාවය මෙතනින් පෙන්නුම් කරනවා. නැවත අපි දෙවන ප්‍රස්ථාරය කෙරෙහි යොමු වුණොත් දෙවන ප්‍රස්ථාරය පෙන්නනවා මේ විෂයන් පහ තුළ දරුවන් A, B, C සහ S සාමර්ථ ලබාගත් ආකාරය. වසර පහ සඳහා පාට පහක් මම ලබාගෙන තිබෙනවා. 2020 වසරේදී සාමාන්‍ය ප්‍රතිඵල අපි දකිනවා. නමුත් 2021 වසරට වෙනකොට ඒක ඉහළ යාමක් අපි දකිනවා. ඒ ප්‍රතිඵල වැඩිම තියෙන 2021 වසරේ. නැවත 2023 වසර, ඊට පස්සේ 2024, 2022, 23, 24 මෙහිදී 2024 වර්ෂයේ අපි බලනකොට C සාමර්ථවල ඉහළ වැඩිවීමක් අපි දකිනවා. මේ සියල්ල දෙස අපි අවධානය යොමු කරන විට ඒ සාමර්ථවල ලබා තිබෙන සංඛ්‍යාව අනුව සලකා බලන විට අපිට කියන්න පුළුවන් දරුවන්, මේ ජෙන්සි පරම්පරාවේ දරුවන් ICT විෂය කෙරෙහි ඉතා වැඩි ආශාවක්, උනන්දුවක්, ඒ වගේම දක්ෂතාවයක් තිබෙන දරුවන්. මෙහිදී W ලබා විෂය අසමත් වීමේ ප්‍රවණතාවය බොහෝ විට අඩුයි. දරුවන්ගේ තිබෙනා වූ උනන්දුව, උවමනාව සහ ඔවුන්ගේ තිබෙන දක්ෂතාවයකට කැටිකොට මේ විෂය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ප්‍රතිඵලත් ඊට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක තිබෙන බව මෙයින් පෙන්නුම් කරන්න පුළුවන්. ස්තුතියි.